වෙල්කම් කියලා පිළිගන්නවා අදත් ඔයාලව දිනු ටෙක් බ්‍රෝ YouTube channel එක වෙත. මම අද ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නිවැරදි ආකාරයට රෙකෝඩ් කරගන්න කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. අපේ මූණ පෙන්වන්නෙත් නැතුව අපි ෆෝන් එකේ කරන දෙයක් අපි කොහොමද නිවැරදිව රෙකෝඩ් කරගන්නේ? ඒකට තමයි ස්ක්‍රීන් රෙකෝඩ් කියලා කියන්නේ. ඒ වගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නිවැරදිව රෙකෝඩ් කරගන්න නම් පුංචි ඇප් එකක් අපිට ඕනේ වෙනවා. මේ ඇප් එක Play Store එකෙන් හෝ App Store මගින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මං ගාව තියෙන Android ෆෝන් එකක් හින්දා මම දැන් Play Store app එක install කරගන්නවා. ඔයාලා app එක install කරගෙන search bar එකට ගිහිල්ලා search කරන්න ඕනේ screen recorder කියලා. screen recorder කියලා search කරාට පස්සේ මේ වගේ app විශාල සංඛ්‍යාවක් ඔයාලගේ ෆෝන් එකේ පෙන්නනවා. මේ හැම එකකින්ම වගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නිවැරදිව කරගන්න පුළුවන්. ඒ සමහර ඒවාගෙන් එක නිවැරදි ආකාරයට වෙන්නේ නැහැ. ඒක හින්දා මම හොඳට දන්න ඇප් එකක් තමයි මේ ස්ක්‍රීන් රෙකෝඩර් REC කියන ඇප් එක. මේ ඇප් එක මම දැන්ටමත් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඔයාලගේ ෆෝන් එකේ මේ ඇප් එක දැන්ම ඉන්ස්ටෝල් කරගෙන බලන්න. මම දැන් මේ ඇප් එක ඕපන් කරගෙන බලන්න. දැන් අපි ඕපන් කරමු. ඇප් එක ඉස්සෙල්ලාම ඕපන් වුණාට පස්සේ මෙහෙම තමයි පෙන්නන්නේ. මම ඊට කලිනුත් මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරලා තියෙන හින්දා මේ විදිහට පෙන්නනවා. මේ කැමරා අයිකන් එක උඩ ක්ලික් කරන්න අපිට මේකේ අපගේ ඔඩියෝ එක ඇඩ් කරලා හෝ ඔඩියෝ එක මියුට් කරලා ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔඩියෝ එක මියුට් කරනවා නම් මේ ලකුණ ක්ලික් කරලා ඕකේ දීලා ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔඩියෝ එකත් එක්ක ඔයාලා රෙකෝඩ් කරගන්න ඕන නම් ඕකේ දුන්නාම ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙනවා. හරිම ලේසි පියවර ටිකක් අනුගමනය කරලා ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නිවැරදිව කරගන්න විදිහ මේ ඇප් එක මගින් පුළුවන්. මං හිතනවා ඔයාලට ඒ ගැන හොඳට තේරුණා කියලා. එහෙනම් මේ වගේ වීඩියෝ තවත් බලන්න දිනු ටෙක් බ්‍රෝ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බෙමු.